කොහොමද යන්නේ? ඔන්න ඉතින් අද වීඩියෝ එක අපි කතා කරන්නේ අපි ෆෝන් එක යූස් කරද්දී කරන වැරදි කීපයක් ගැන. ඒ කියන්නේ අපි ෆෝන් එකට කරන වැරදි කීපයක් ගැන තමයි අද මේ වීඩියෝ එක කතා කරන්න යන්නේ. ඉතින් මේ වැරදි මොනවද? ඉතින් මේ දේවල් කරන එකේ අපේ ෆෝන් එකට කරන හානිය මොකද්ද? අන්න ඒ වගේ දේවල් මේ වීඩියෝ එකේ කතා කරමු. එහෙනම් දැන් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා මම බලලා කමෙන්ට් එකක් දාලා එකතු වෙන්න. මේ වීඩියෝ එක විතර ගත්තොත් එහෙම ඉතින් අපි කරන්නේ ලොකුම වැරද්දක් තමයි charge කිරීමේදී. කියන්නේ ෆෝන් එක charge කිරීමේදී ආරෝපණය කිරීමේදී තමයි මේ වැරද්ද කරන්නේ. දැන් ඔය ඉතින් ඔය ෆෝන් එක ආරෝපණය කරන්න charge කරන්න එක බාල charger කරන එක කියන්නේ මේ ෆෝන් එකට කැම්පැනියෙන් හිතනවා ෆෝන් එක Samsung කැම්පැනි ෆෝන් එකක්. ඒ කියනවා ගිහිල්ලා ලෝකල් 750 18 වගේ තියෙන Samsung නමක ආවෝ charger එකක් ගන්නවා. ඒකෙන් වෙන්නේ ඔයාගේ ෆෝන් එක charger එක මොන charger එකක් වෙන්නේ තව ෆෝන් එක charger එක උනත් ඒකෙන් ඔයාගේ ෆෝන් එකට හානියක් වෙනවා. ඉතින් මම charger එකට ගැහුවට පස්සේ charger එක ගෙනලා එන්නේ charger එකෙන් පෙන්නනවා මේකේ පැය ගොඩක්. ඒ කියන්නේ ආගේ ෆෝන් එක පැය දෙක නැත්නම් ෆෝන් එකට fast charging කියලා තියෙනවා කියලා දන්නකො. ඒ fast charging එකෙන් ආගේ ෆෝන් එක විනාඩි 45 charge කරන්න පුළුවන්. ඒ වුණාට අර charger එකෙන් ඒක charge වෙන පැය 3-4ක් වගේ යනවනේ. ඒකෙන් වෙන්නේ ඔයාගේ ෆෝන් එක ඉක්මනින් කරන්ට් ගොඩා ගන්න හදන එක. ඒ වුණත් මේ charger එකෙන් ඔයාගේ ෆෝන් එකට අවශ්‍ය තරම් කරන්ට් එක දෙන්නේ නැහැ. ඒ වෙද්දි ඔයාගේ ෆෝන් එකේ බැටරි තියෙනවනේ. අන්න ඒ බැටරිය ලොකු හීට් වීම් එකකට ලක් වෙනවා. එහෙනම් හීට් වුණාම කාලයක් යද්දී කියන්නේ ලොකු හරිය වුණේ මාසයක් සති 3ක් 2ක් වේ යද්දී ඔයාගේ ෆෝන් එකේ බැටරිය නිකම්ම ඩෙත් වෙනවා. ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එකේ බැටරිය කොට අලුතෙන් දාන්න වෙනවා. ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එක කලින් දවස් 2ක් විතර තියාගන්න පුළුවන් නම් දවසකට ඊටත් වැඩි අඩු කාලයක් වෙනකම් මේ බැටරිය සවුත් වෙනවා. අන්න ඒ නිසා අන්න ඒ වගේ වැඩි කරන්න බෑ. ඉතින් ඔයාලා හිතනවා දැන් එහෙනම් කොහොමද ඔරිජිනල් charger එක හොයාගන්නේ කියලා. ඉතින් මම පල්ලා කමෙන්ට් section එකේ වගේම මේ පල්ලා වල බලාගන්න පුළුවන් description එකේ දාලා තියන්න. අන්න ඒකට අවශ්‍ය බ්‍රෑන්ඩ් එකක් වගේම තවත් එක fast ගන්න. අන්න ඒ අනුව ඒ අනුව ඔයාලා මේක දාගන්න. එහෙම වුණොත් එහෙම ඔයාලා ඒ අනුව මේක මිලදී ගත්තොත් එහෙම ඔයාලට කිසි ප්‍රශ්නයක් නැතුව ආගේ ෆෝන් එක charge කරගන්න පුළුවන්. ඒ වගේම තමයි තවත් දෙයක්. ඒ කියන්නේ ආගේ ෆෝන් එක ඔයා හිතන්නේ ඔයා දන්නේ නැති ඒක බලන්න දන්නේ නැත්නම් ආගේ ෆෝන් එක box එකේ බලන්න වන්න එකේ තියෙනවා. ඔයාගේ ෆෝන් එක මොනමක වෝට් ගන්නකේ charge කරගන්න පුළුවන්. ෆෝන් එක නිකන් දැන් 50 වෝට් එකේ charge කරගන්න පුළුවන් ෆෝන් එකක් කියලා. එහෙම වුණොත් ඒවා 50 වෝට් එකේ charger එකක් තමයි ගන්නවනේ. ඒවා මේ වෙන charger එකක් තමයි. ඉතින් මොකද ඔයාගේ ෆෝන් රේට් එකක් තියෙනවා නම් ඉතින් මුදල් ටිකක් වැය කරලා ගත්තොත් එහෙම ඔයාගේ ෆෝන් එක ඊට වැඩිය ටිකක් ඔයාලට කරගන්න පුළුවන්. ඔයා ලෝකල් charger එකක් ගත්තොත් එහෙම 18 වගේ කියන ඔයාලට මාසෙකින් දෙකකින් වගේ 7000 8000 වගේ බීත් මන් දරන්න වෙනවා. මොකද බැටරි එක. ඊළඟට තමයි ඔයාලා ගේම් ගන්නවා. ඒ කියන්නේ charger plug කරගෙන ගේම් ගන්නවා. අන්න ඒ වගේ දේවල් කරනවා. ගේම් හරි social media හරි ඒ කිසි දෙයක් පාවිච්චි කරන්න එපා. මොකද ඉතින් ඔයාගේ ෆෝන් එක අරගෙන charge එකේදී ඔයාලා social media බලුවොත් එන්නේ ඒ තියෙන බැටරි ආසිරක් බහින එක. ඒක නේද කිසිම charge එකක් ඉන්නේ නැහැ. ඒක ඔයාගේ ෆෝන් එක ඩෙත් වෙනවා. ඉතින් ඔයාලට මොකද කරන්න ඕන නම් ඔයාගේ ෆෝන් එකේ settings එකේ බැටරි කියලා search කරන්න පුළුවන් search bar එකේ settings වල. අන්න එතන තියෙනවා protection charging එක හරි මොකක් හරි option එකක් තියන්නේ. අන්න ඒ වගේ අන්න ඒකට ටික් දාගත්තට පස්සේ ඔයා ෆෝන් එක touch කරද්දී අන්න එහෙම ෆෝන් එක උපද්දී එහෙම කිසිම අවුලක් නැහැ. ඒ කියන්නේ එකකින් වෙන්නේ එළිම main current එකකින් ඔය charger ෆෝන් එක බලනවා කෙලින්ම අර කරන්ට් එකෙන් තමයි ඔයාගේ ෆෝන් එක ඔයා කරන වැඩවලට මේක වෙන්නේ. ඒකෝර ඔයාගේ ෆෝන් එක නම් charge වෙන්නේ නැහැ. ඒ නේද main current එකෙන් තමයි කෙලින්ම කරන්ට් එක ගන්න. එහෙනම් අපි light එකක් දාද්දි කෙලින්ම කරන්ට් එකෙන් තමයි මේකට මේ ෆෝන් එකට කරන්ට් එක ගන්න. ඊළඟ වැරද්ද මොනවාද? ගොඩක් heat වෙන්න ඔයාගේ ෆෝන් එක බලන්න. කියනවා හිතන්න ඔයා වීඩියෝ ගේම්ස් හරි social media තවසම වගේ ෆෝන් එක පාවිච්චි කරන කෙනෙක්. එහෙම වෙද්දී ඔයාගේ ෆෝන් එක ගොඩක් heat වෙනවා. අන්න එහෙම heat කරන්න එපා. ඉතින් ඒ වගේ heat ගොඩක් ෆෝන් එකට ඔරොත්තු දෙන්නේ නැති ගන්න heat වෙද්දී ඔයාගේ ෆෝන් එක පැත්තකින් කියන්නේ එහෙම නැත්නම් ඔයාට පුළුවන් coolers power bank එකක් ඒකනකට සපෝට් කරන නිමයක් ගන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් කූලර් එකක් ගන්න. කියන්නේ ෆෝන් වලටම කූලර් ෆෑන් තියෙනවා. අන්න ඒ වගේ කරා වීඩියෝ ගේම්ස් වගේ ගහද්දී මේක පාවිච්චි කරන්න. ඉතින් මේ කරුණ ගොඩක්ම වැදගත් වෙන්නේ. ඔයාට ගොඩක් හොඳ ෆෝන් එකක් දෙන්න එකනවා ගොඩක් ලොකු සල්ලි ප්‍රමාණයක් වියදම් කරලා ගත්ත ෆෝන් එකක් ඔය ගන්න ඕන නැත්නම් මේ වගේ දේවල් පාවිච්චි කරන්න ඕනේ. ඊළඟට ඒකනවා ෆෝන් එකේ හිතනවා ඩිස්ප්ලේ එක ගියා කියලා ඒකත් එනවා ලෝකල් ඩිස්ප්ලේ එකක් දානවා. අන්න ඒ වගේ ලෝකල් ඩිස්ප්ලේ දැම්මොත් එන්නේ ෆෝන් එකේ ටච් නේ. කියන්නේ ටච් එක කියන්නේ අන්න ඒක නේ. කියන්නේ සමහර කාට ස්මූත් නැහැ, කලින් තරම් ස්මූත් නැහැ. අන්න ඒ වගේ දේවල් සමහරක්
ෆෝටෝෂොප් හදන කාලවලනේ ඔරිජිනල් ඩිස්ප්ලේ කියලා ඔරිජිනල් එක දාන්නේ නැහැ. ඉතින් මොකද ඔය හදන දිය බලන් ඉන්නේ නැහැ. එහෙම නැත්නම් ඔය ඉතින් ඩිස්ප්ලේ එකට දාන්නේ නැහැ. ඒ නිසා එයාලා ලෝකල් ඩිස්ප්ලේ එකක් දානවා. ඒක උන්ට විශ්වාසනීය තැනකට දීලා අන්න ඒ අවශ්‍ය ඩිස්ප්ලේ දාගන්න පුළුවන්. ඒකත් මම ෆෝනේ ටච් එකටවත් කිසිදෙයකට කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඒ වගේ තමයි ෆෝන් එකේ ෆොටෝ ගන්න ෆෝන් එකක් කියලා අන්න ඒ වගේ නම් හිතනවා Apple ෆෝන් එක නැත්තම් Samsung ස්ක්‍රීන් කාර්ඩ් අන්න ඒ වගේ ෆෝන් එක පාවිච්චි කරනවා කියලා අන්න ඒවට කට්ටිය ලෙන්ස් ගන්න. ඒ කියන්නේ කැමරාව ගීරනවට අන්න ඒ වගේ දේවල් වලට ඔයා මේ ලෙන්ස් ගන්නවා. අන්න ඒ වගේ දේවල් ගහද්දී මේකට කියනවා ඔරිජිනල් ලෙන්ස්. ඒ කියන්නේ ඉතින් බාලේ වනේ ඔරිජිනල් එකක් කාච වගේ හොඳ ලෙන්ස් තියෙනවා. ඒත් ඒව දැම්මොත් දෙන්නේ වගේ ෆෝන් එකේ ෆොටෝස් ක්වොලිටිය තව ටිකක් අඩු වෙන එක. අන්න ඒ වගේ එකක් දාන්න නැතුව ඔයාට පුළුවන් අන්න අරගේ ඔරිජිනල් ලෙන්ස් පාවිච්චි කරන්න. ඉතින් ඒවා ටිකක් ගණන් ගඩි ඒ වෙදී මොකද ෆෝටෝෂොප් එකකින් ගන්නවා නම් අන්න ඒකට කියලා ගන්න පුළුවන්. මොකද ඒ වගේ කට්ටිය නිකන් බොරු කියනවා වඩේ මොකද ඉතින් ඒ වගේ දේවල් මිලෙන් වැඩිනේ. අන්න ඒ වගේ දේවල් ගන්න තමයි එයාලා කරන්නේ. ඒකවල ඉතින් අන්න ඒ වගේ ඔයාට ගන්න පුළුවන්. එහෙම නැත්නම් ලෙන්ස් පාවිච්චි කරන්නේ නැත්නම් හොඳට එකන කැමරා තියෙන තැනට හොඳ ප්‍රොටෙක්ෂන් එකක් දෙන බැක් කවර් තියෙනවා. අන්න ඒ වගේ එකක් කරන් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟේ තමයි මේකම දාසක් ගමු බැක් කවර්. එනවා බැක් කවර් එක පාවිච්චි කරනවා නම් ඒ කියන්නේ ලෝකල් බැක් කවර් ගන්නවා. ඒ කියන්නේ හොඳට මහත ගානකම් බැක් කවර් ගන්න ෆෝන් එකේ ආර්ක්ෂාවටින්. ඒක දෙනවා කාලයක් වුණා ෆෝන් එක කියන්නේ සීතල දැන්නවල අන්න ඒ වගේ තැනවල ෆෝන් එක බැක් කවර් ගලවන්නේ නැතුව තියෙද්දි ආව ෆෝන් එක පස්සා ලස්සන ඒ කියන්නේ වීදුරු වලින් හදපු ඩිසයින් එකක් තියෙනවා කියලා හිතන්නකෝ. අන්න ඒ වගේ තැන්වල සුදු පාටින් පුස් පුස් ඉටලා අර පස්සා ජරා වෙනවා. ඒක නෑ ගන්න දෙයක් නෑ. එනවා බැක් කවර් ගලවුවත් ඒවා යන්නේ නෑ. අන්න ඒ වගේ වෙනවා. එහෙම නැත්නම් ඉතින් ඔයාලට හොඳ ආර්ක්ෂාවක් තියෙනවා. ඔයාලට ගන්න පුළුවන්. අන්න ඒ වගේ ආවේ ෆෝන් එකට ඒ වගේ කිසි දෙයක් ඉන්නේ නෑ. ඉතින් ඔයාලට එහෙම නැත්නම් පුළුවන් බැක් කවර් මේ මුළු හැමදාම දාන්න නැතුව සතියකින් ගාලවලා ටිකක් තියන්න. ඒක නෑ කොහොමද ගන්න නැති වෙලාවට ආරක්ෂිතකෙ බැක් කවර් ගාලලා තියන්න. ඒ වගේම ගාලවලා පිරාය දාන්න. ඒ වගේ දැම්මොත් එහෙම ඔයාගේ ෆෝන් එකේ ඩිසයින් වෙනවා. කියන්නේ ලස්සනට කිසිම හානියක් නෑ. ඔයාගේ ෆෝන් එකට ඒ කියන්නේ ස්ටෝරේජ් එක තිබ්බ පළියට එක ෆයිල් එක බ්‍රවුසර් එක පාවිච්චි කරලා දාන්න නැති ෆයිල් එක ෆයිල්ස් ඔයාගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරනවා. ඒ කියන්නේ මම හිතනවා වීඩියෝ එකක් දකිනවා මොකක් කරේ APK එක කියන්නේ කැප්පර් ප්‍රෝ අන්න මම කලින් වීඩියෝ දාලා දිනවා. අන්න ඒ වගේ ඒවා ගත්තේ ඉතින් ඔයාගේ ෆෝන් එකේ කියනවා මොල් මේක ඩවුන්ලෝඩ් කරලා මේ වගේ ෆෝටෝ මෙහෙම දෙයක් වෙනවා කියලා අන්න ඒ වගේ දේවල් ගන්න එපා. එහෙම නැත්නම් හිතුමතේට එක ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරන්න එපා. ඒ වගේ රෙකමන්ඩ් කරන ෆයිල්ස් විතරක් ඩවුන්ලෝඩ් කරන එක. මොකද වෙන්නේ කිව්වොත් එහෙම තව ෆෝන් එකේ සිකියුරිටි එකට ලොකු බලපෑමක් වෙනවා. ඔයාගේ ෆෝන් එකේ සිකියුරිටි අප්ඩේට් වෙන්නේ නැති ෆෝන් එකක් නම් ඉතින් ඔයාගේ ෆෝන් එකේ තියෙන දත්ත නිකම්ම නැති වෙන්න ඒ වගේම වෙනස් වෙන්න ගන්න පුළුවන්. අන්න ඒ වගේ APK ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරද්දී හොඳට සැලකිලිමත් වෙලා අන්න ඔගේ වීඩියෝස් එහෙම ඕනතරම් YouTube එකේ දිනනවා. අන්න ඒ වගේ ඔබලා ගන්න පුළුවන්. ඉතින් මේකම වගේ ෆෝන් එකේ ස්මූත් එකට ලොකු හානියක් වෙනවා. ඉතින් ඒ වගේම තමයි දැන් මම හිතනවා ඔය ෆෝන් එකට මොකක් හරි ලොකු ගේම් එකක් අප්ලයි සපෝට් කරන්නේ නැහැ කියලා. අන්න ඒ වගේ ගේම් එකක් ඔයාලා ඉතින් ගිහිල්ලා APK ගන්න පුළුවන් කියලා ගන්නවා. ඒ වගේ ගද්දී ඉතින් ඔයාලම අහන් තියනවා නම් ඔයාටම කියලා තියෙනවා ෆෝන් එක ලොකු හීට් වීම වලට ලක් කරනවා කියලා. අන්න ඒ දේවල් ඉතින් ඔයාගේ ෆෝන් එකට ගන්න හොඳ නැහැ. මොකද ඉතින් ඔයාගේ ෆෝන් එකට ඒ දේ ගන්න බෑ කියන්නේ ඔයාගේ ෆෝන් එකේ RAM එක හරි version එක හරි මොකක් හරි පාරණයි නැත්නම් ඒක මදින් ඉඳලා ඒ ඇප් එකට. අන්න එහෙම ගත්තොත් එන්නේ ඔයාගේ ෆෝන් එකේ ස්ටෝරේජ් එක ෆුල් වෙලා නිකම්ම ඔයාගේ ෆෝන් එකේ ස්මූත් එක අඩු වෙලා යනවා. ඒ වුණත් ඉතින් ඔයාගේ ෆෝන් එක තිබ්බදත් ගන්න ගොඩක් අමාරුයි. 100ක් එහෙම ගන්නත් බැරි වෙන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකේ මම සරල දේවල් ටිකක් තමයි ගෙනාවේ. එහෙනම් මම අද දෙකින් එන්න අලුත් වීඩියෝ එකක් එන්න